Buongiorno, අයිබෝවන්. මම සෙන්සේ සුජියෝ සන්තකුමාර ශින්දෝකයිකාන් ශ්‍රී ලංකා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හා ප්‍රධාන උපදේශක හැටියට කටයුතු කරේ. මම දැනට ජීවත් වෙන්නේ මේ දවස්වල නාපෝරි නගරේ. මට අද මේ පොඩි වීඩියෝ එකක් කරලා ඔය කට්ටියට පොඩි පණිවිඩයක් දෙන්න හිතුණා. මොකද ලංකාවේ මේ අවස්ථාවේ සංවිධානය වෙමින් පවතිනවා ලක්මාල් චැලෙන්ජ් 25 වෙනි සූරතාවය. ඒ සූරතාවේ ජාත්‍යන්තර සූරතාවයක් හැටියට තමයි මේවර පවත්වන්න දුකුජෝ ලක්මාල් පොන්සේකා තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ සූරතාවයට අපි එකසිතින්ම සුබ පතනවා. මට ඒ සූරතාවය ගැන සහ ලක්මාල් පොන්සේකා ගැන පොඩි වචන ටිකක් කියන්න ඕනේ. ලක්මාල් පොන්සේකා ජුකුජෝ තුමා සමග මම බොහොම කාලයක සිටන් එක සිද්ධි වලට සම්බන්ධ වුණා කරාටේ ජීවිතේ. ඔයිමයි එකට කරාටේ ආරම්භ කරේ. ඒ ආරම්භ කරපු කරාටේ ජීවිතේදී මම සටන් කරපු සූරතාවය. ඔහු සංවිධානය කරපු පළවෙනි කරාටේ සූරතාවය තමයි කියෝකුසන් කරාටේ සූරතාවය. ඒ සූරතාවයේදී මම තමයි ඒකේ සූර්යයා හැටියටපත් උනේ. ඒ එතනින් ආරම්භ කරපු ඒ සූරතාවය දිගටම ලක්මාල් පොන්සේකා ලක්මාල් චැලෙන්ජ් නමින් ඊට පස්සේ සංවිධානය කරලා ඒක දිගටම අරගෙන ආවා. දිගටම ඇවිල්ලා 25 වෙනි එක දක්වා ඇවිල්ලා තියෙනවා. මේ 25 වෙනි සූරතාවයේ ජාත්‍යන්තර සූරතාවයක් හැටියට කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ තදින් පහර දීමේ කරාතේ බොහොම පහත මට්ටමකට වැටලා තියෙන අවස්ථාවේ ඒ කරාතේ ඉහළට ගේන්න ලක්මාල් පොන්සේකා ඇතුළු ලංකාවේ ප්‍රධාන තදින් පහර දීමේ කරාතේ උපදේශකවරු පිරිසක් එකතු වෙලා කරන මෙම ව්‍යායාමය මෙම කාර්යය මාගේ සුභාසිංසන පිරිනමන මම නාපොලි නගරේද තමන්ගේ සටන්කාමීත්වය තමන්ගේ තාක්ෂණය ෆුල් කන්ටැක්ට් කරාතේ වල තියෙන තාක්ෂණය උපරිම වශයෙන් පාවිච්චි කරලා මේ සූරතාවයට සහභාගී වෙලා සියලු දෙනාටම පුළුවන් එක ටීම් එකක් හැටියට ජාත්‍යන්තර සූරතාවයක් හැටියට එක ටීම් එකක් හැටියට ලංකාවේ එකතු වෙලා පෙන්වන්න පුළුවන් ෆුල් කන්ටැක්ට් කරාටේ කියන එක ලංකාවේ කොච්චර ඉහළින් තියෙනවද. ඉතින් ඒ නිසා මම සුබ පතනවා ජුනි මාසේ තියෙන කරාතේ සූරතාවය සාර්ථකව කරගෙන යාමට සියලු සංවිධායකරුන්ට මේ සූරතාවය හොඳම මට්ටමේ කරගෙන ගිහිල්ලා ලංකාවට ආදර්ශයක් වෙන තදින් පහර දීමේ කරාතේ සූරතාවයක් ලංකාවේ කරාතේ කොතනද තියෙන්නේ ෆුල් කන්ටැක්ට් කරාතේ කොයි මට්ටමේද දැන් තියෙන්නේ කියන එක ඔප්පු කරලා පෙන්වන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා මම සියලු දෙනාට ආරාධනා කරනවා මේ සූරතාවයට සම්බන්ධ වෙන්න හොඳින් සටන් කරන්න තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරලා ලංකාව ජාත්‍යන්තරයේ ඉදිරියේ කොයි තැනද තියෙන්නේ කියලා ප්‍රදර්ශනය කරන්න කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම ජුකුජෝ ලක්මාල් පොන්සේකාටත් සූරතාවය සංවිධානය කරන මාගේ මිතුරෙක් වන සෙන්සේ සුරවීරටත් සෙන්සේ ඉලේ පෙරුමටත් මම සුබ පතනවා මේ සූරතාවය ඉහළින්ම සාර්ථක වෙන්න කියලා. ඔස් Lakmal Challenge 2025 International Karate Tournament.